දැන් මගේ නම්බර් එක මේ 24 ළමයි ළඟ තියෙනවා. නම්බර එක තිබ්බට නම් කමන්නේ නැහැ. එකම දේ ওই නම්බර එක පොඩි හරි ප්‍රශ්නයකට තියෙන සමහරලාට ළමයි කතා කරනවා මේ මගේ දැනට ජීවිතේ දෙපාරක් වෙලා තියෙනවා. මේ මොකක් හරි කේස් එකක් වෙලා සර් මම මැරෙන්න ගිහිල්ලා සර්ට ගත්තේ දැන් කියලා. හරිද? ඒ කෝල් එක මිස් වුණා නම් මට හැමදාම ඉඳවන්න වෙනවා. හරිද? ඒ කියන්නේ එක ළමයෙක් වෙලා තියෙනවා මේ අවුරුද්දේ ඒ ළමයාට ලොකු ප්‍රශ්නයක් වෙලා කෝච්චියට පයින්න ගිහිල්ලා කෝච්චිය ළඟ ඉඳන් මට කෝල් එකක් ගත්තා. හරිද? කෝච්චිය එන්න කලින් ඉඳන්. විහිළුවක් නෙමෙයි හරිද? ඉතින් එක එක ළමයි සංවේදී වෙනවනේ. එතකොට මේ ඒ ළමයා දැන් නම් හරි ගොඩ 23 ළමයි වෙන ප්‍රශ්නයකට. හරිද? එතකොට මේ අර ඒ වගේ කෝල් එකක් මිස් වුණොත් එන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මට හෙන කනගාටුයිනේ. ඒ නිසා තමයි පොඩ්ඩක් හරි මේ නැත්තම් මම පුළුවන් තරම් කෝල් උත් ආන්සර් කරනවා, පුළුවන් තරම් රිප්ලයිත් කරනවා. කොහොම හරි එක සැරයක් දවසක මේ 24 ළමයෙක් කතා කරලා රෑ 11ට විතර අහනවා. දැන් මං හිතුවේ ඉතින් එන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා මම ආන්සර් කරනවා. ඉතින් පුළුවන් තරම් මට හිත උණු වෙනවනේ. ඊට පස්සේ මේ ආන්සර් කළා මම අහනවා මේ 2 3ෙන් බෙදුවාම කීයද? බොරුනේ නේ හරිද? 2 3ෙන් බෙදුවාම කීයද කියලා අහනවා. මේ එන රෑ 11:08 විතර මම නිදියා ගන්නත් ඔන්න වෙන්න තියලා. හරිද? තව ඒ කියන්නේ ඒ වගේ සිද්ධි 2 3ක්ම තියෙනවා. තව ඒ වගේ අර එක සැරයක් ඇහුවා මේ වර්නිය කැලිපරේ කුඩා මිනුම කීයද කියලා කෝල් එකක් දීලා ඇහුවා. හරිද? ඒතකොට ඉතින් මේ උගන්නලා තිබ්බේ වෙලාවේ ඒක 23 මුල් කාලේ. ඒතකොට ඉතින් උගන්නලා තිබ්බේ ඔක්කොම උපකරණ හරි යාන්ත්‍රික විද්‍යාවත් පටන් අරගෙන මේ අර පේපර් එකක් يعني තනියෙන් ප්‍රශ්න පත්‍රයක් කරන ගමන් කතා කරලා තියෙන අර පොතෙන් බැලුවොත් හරි නෑ වගේ. පොතෙන් يعني පොතෙන් බලන්න පුළුවන්ලු. පොතෙන් බලන්න නැතුව ඉතින් කෙලින්ම සර්ටම කතා කරා. හරිද? ඒ වගේ අර හෙන්න ගොන් සිද්ධි 2 3ක් වෙලා තියෙනවා. හරිද? හරි. දැන් ගෲප් එකේ තියෙනවා ඒවා එක. 0.01 කියන්නේ 10 රින 3 නේද? එච්චරම ගොන්නේ නැහැ ඒක. හරි. එතකොට මේ මොකක් හරි අත්තරදීමක් තියෙනවා නම් මේ දශම ස්ථාන දෙකක් ගෙනිච්චාම එක වැඩි කිරීම 10 රින 2යි හරිද? 0.01 කියන්නේ. හරි. හරි ඒ කියන්නේ මෙහෙමයි සමහර වෙලාවට තමන්ටම මහා ගොන් වැරදි වෙනවා කියන්නේ එකපාරට පොඩි දේවල් හිතෙන්නේ නැති වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ වෙලාවට ඒ ගෲප් එකේ දාන්න තු තනියෙන් කලින් කල්පනා කරලා ඉන්න. හරිද? හරි.